අයිබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ඔන්න ඉතින් මං අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරන්. අද වීඩියෝ එකෙන් මං කතා කරන්නේ අම්මලා වෙච්චි අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් නේ කඩචෝරු වියදම. ඉතින් කඩචෝරු වියදමට මං ගාව තියෙන පුංචි විසඳුම් ටිකක් මගේ වීඩියෝ එක පුරාවට තියෙනවා. චූටි වීඩියෝ එකක් තමයි ඉතින් ගෙනාවේ නම් මං ආරාධනා කරනවා රැඳිලා ඉන්න මාත් එක්කම මං ගාව තියෙන චූටි විසඳුම් ඔයාලටත් මොනවාම හරි වැදගත්කමක් වෙයි කියලා මට හිතුණ නිසා මම මේවා ෂෙයා කරා. ඉතින් බඩිරිඟු දැක්කහම ඔයාලා තම්බලා නම් ඕන තරම් කාලා ඇති නේද? ඔන්න ඉතින් බලන්නකෝ අද මම දලු බඩිරිඟු කරලකින් රස්සම රස කැඳ එකක් හදා ගන්නවා. දලු බඩිරිඟු කරලක් අරගෙන ඒකේ ඇට ගලවලා වතුර කෝප්පයක් දාලා බ්ලෙන්ඩර් කරගෙන පොල් කිරි ටිකකුත් දාලා මේක හොඳට පෙරලා අරගෙන රත් කරනවා. රස පදමට සීනි ටිකකුත් දාලා ඉතින් පුදුම තරම් රස කැඳ එකක් හදාගන්න පුළුවන්. ඔයාලා ඔය දකින්නේ මං හදාගත්ත රසම රස කැඳ එක. ඉතින් කිරිපිටි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. පුදුම තරම් ගුණ කැඳ එකක් තමයි ඉතින් ඔය මං හැදුවේ. ඒත් එක්කම මං පහුගිය වීඩියෝ වලත් ඔයාලට කිව්වනේ ගස් යට වැටිලා යන කොස් යට මං ගොඩාක් එකතු කරගෙන ඒවා තම්බලා වේලලා බැදලා පිටි කරලා තියාගෙන ඉන්නවා කියලා. ඉතින් ඒ වගෙන් රට ඉඳී රට කජු තල මුද්දරම් පලං ඕ වගේ දේවල් දාලා පුදුම තරම් රස කෑම ගොඩාක් හදන්න පුළුවන්. මං ඉදිරි වීඩියෝ වලදී ඒ රස කෑම ඔයාලට හදන විදිහ කියලා දෙනවා. ඉතින් ඔයා මාව බලන්නේ subscribe කරලා නැතුව නම් මාව subscribe කරන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරනවා. මම ගෙදර වගේ වැඩ ලේසි වෙන්න පිටි වර්ග ගොඩාක් හදලා තියාගෙන ඉන්නවා. කැකුළු හාල් පිටි දැන් අපි අර අලුව හදන්න තියාගන්නේ පිටි බැදලා. ඔයාලා ඔය දැක්කේ මං ඒ විදිහට පිටි බැදලා තියාගෙන ඉන්නවා. මෙහෙම තියාගෙන ඉන්නකොට හරි වාසී අපිට. හදිස්සියේ අපේ යාළුවෙක් නෑදෑයෙක් ගෙදරට ආවා කියමුකෝ. ඉතින් ඒ වෙලාවට බිස්කට් පැකට් එකක් ගේන්න, කේක් කෑල්ලක් ගේන්න කඩේ දුවන්න එහෙම ඕන වෙන්නේ අපිට තේ හදන පමාවටම මේ පිටි ටිකක් දාලා පැණි චුට්ටක් තියෙනවා නම් පැණි රත් කරලා ගත්ත හැකි. නැත්තම් සීනි පැණි ටිකක් හදන්න හැටි වෙලාවක් යන්නේ නෑනේ. මේ කෑලි 5-6ක් හදාගන්න පුළුවන්. ඉතින් එතකොට අපේ පර්ස් එකට ලොකු වාසියක් වෙනවනේ මෙතනදී. ඒත් එක්කම මම තෙතහාල් පිටිත් ඔය වගේ සිප්ලොක් බෑග් වලට දාලා ෆ්‍රිජ් එකේ තියාගෙන ඉන්නවා. එතකොට දැන් හවසට ගෙදර තියෙන එළවලු ටිකක් කලවම් කරලා පාන් පිටි රොටියක් වෙනුවට පෝෂණ ගුණයෙන් වැඩි හාල් පිටි රොටියක් බබාලට හදලා දෙන්න පුළුවන්. ඔයාලා හැමෝම ඉතින් අර ඉතුරු බත් වේලලා අග්ගලා හදන්න පිටි හැම හදාගෙන ඉන්නවනේ නේද? ඉතින් මාත් එහෙම තමයි. දැන් හැමදාම බබාලට එකම විදිහට අග්ගලා හදලා දුන්නොත් එයාලා කැමති වෙන්නේ නෑනේ. එයාලා ඉතින් අග්ගලා තියෙන්නේ කියලා කිව්වහම මේ වෙන කඩේ කෑමක් ඉල්ලන අවස්ථා ඇද්දි. ඉතින් ඒකට ඔයාලට පුළුවන් තල රට ඉඳී රට කජු මුද්දරම් පලං ඒ වගේ දේවල් මේ අග්ගලා එකට කලවම් කරලා ටිකක් පැණි හොඳට රස්නෙට අරගෙන එතකොට ටිකක් අග්ගලා හයියට හදාගන්න පුළුවන්නේ. මෙහෙම අග්ගලා ටිකක් හදාගන්න. එතකොට අපිට දවස් දෙකක් තියාගන්නත් පුළුවන්. බබාලත් ගොඩක් කැමති වෙනවා. අනිත් එක වෙනස්ම රසක් නෙන්නේ. සීනි ගොඩක් දාන්න ඕන වෙන්නෙත් නෑ. අර රට ඉඳිවල තියෙන මේ සීනි අහිතකර සීනි නෙවෙයිනේ. ඉතින් ওই විදිහට අග්ගලා ටිකක් හදාගන්නත් ඔන්න පුළුවන්. මම ඉතින් ගෙදරම අපිට ඕන බිස්කට් හදා ගන්නවා. බිස්කට් හදන්න කටර් එකක් නෑ කියා මම ඉතින් ඕකට දුක් වෙන්නේ නැහැ. බලන්නකෝ මම අඩු වියදම් වැඩි ප්‍රතිලාභනේ හැම වෙලේම හොයන්නේ. අර තල දාලා තිබුණ බෝතලේ චූටි මූඩිය ඒකෙන් තමයි ඉතින් ඔය බිස්කට් ටික කපාගන්නේ. ඔයා ගාව තියෙනවා නම් ඉන්දියාප්ප පිටි චුට්ටක් රසම රස මුරුක්කු ටිකක් හදාගන්න පොල් තෙල් ටිකක් විතරයි ඕන වෙන්නේ. ඉඟුරු සුදු ලුණු ටිකක් තාලලා බ්ලෙන්ඩර් කරලා හරි එහෙම අරගෙන එතකොට මිරිස් ලුණු කුඩු
ඕ වගේ දේවල් සූදුරු චුට්ටක් එහෙම දාලා රස පදමට මෙහෙම ඩෝ එකක් හදාගත්තොත් ඉඳිආප්ප වංගෙඩිය පාවිච්චි කරලා අපිට රස මුරුක්කු හදාගන්න පුළුවන්. ඔය ඉඳිආප්ප වංගෙඩියට පාවිච්චි කරන මේ ඔය මම පෙන්නන්නේ කටර් එකක් රුපියල් 50ක් වෙන්නේ. කඩවල් වල ගන්න තියෙනවා. ඉතින් කඩේ තියෙන මුරුක්කු කී පාරක් බැදපු තෙලේ බැදපුවද කියලා අපි දන්නේ ඉතින් මේ විදිහට පිරිසිදුවට ගෙදර හදාගත්තාම හුලං වදින්න නැති වෙන්න මේක බෝතලයකට දාලා හරි පැකට් කරලා හරි තියාගෙන අපිට මාසයක් වුණත් තියාගන්න පුළුවන්. එතකොට පොඩ්ඩෝ මොන හරි පොඩි කෑමක් කියලා ඉල්ලනකොට දෙන්න දෙයක් ඔයා ගාව තියෙනවා. කඩචෝරු කඩෙන් ගෙනල්ලා මුදල් නාස්ති කරගන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් බලන්නකෝ මං කිව්ව පුංචි දේවල් මොනවම හරි ඔයත් එකතු කරගන්න බලන්නකෝ. ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන නිසායි මම මෙහෙම ෂෙයා කරේ. බලන්නකෝ රස්නේ තේ එකක් බොන්න හවසට ගෙදරම හදාගත්ත මේ වගේ කෑම ටිකක් තිබුණොත් ඔයාලගේ ගෙදර තියෙන සතුට කොයි වගේද කියලා. ඉතින් මං ආරාධනා කරනවා ආයෙත් ළඟදි දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාලට.